හොව් හොව් ඇයි මොකද දැන් වාහන ගන්න බැයිද අලුත් වාහන වලට 150ක් ලීසින් දෙන හින්දා දැන් පරණ වාහන හොයාගෙන ආවද දෙන්නම් පරණ වාහන අඩුව හිතාගෙන ඉන්නේ පරණ වාහන මිල අඩු වෙලා කියලාද ඇත්තටම බලන්නකෝ වෙලා තියෙන දේ ඉතින් මේත් එක්ක ප්‍රියස් වලට ඇක්වා වලට වෙසෙල් වලට ග්‍රේස් වලට එකී නොකී තව වාහන වලට මොකද වෙලා තියෙන්නේ කියලා අපි බලමු අයුබෝවන් සුබ දවසක් ඉතින් සියලු දෙනාට ඉතින් හතර වටින්ම මේ දවස්වල ඇහෙන දෙයක් තමයි වාහන මිල දැන් එන්න අඩු වෙනවා කියන එක ඔය අතරෙදී සමහර පිරිසක් කියනවා වාහන මිල ටිකක් වැඩි වෙයි කියන කතාවකුත් හැබැයි ලංකාවට අලුතෙන් ආපු වාහන වලට වාගේම ලංකාවේ පරණ වාහන වලට දැන් මොකද වෙලා තියෙන්නේ වාහන මිල අඩු වෙගෙන එනකොට එක පාටම කිව්වා ආය වාහන මිල වැඩි වෙනවා ආය වාහන මිල නගිනවා දැන් නැගපුවත් ටික ටික බැහැගෙන එනකොට අධික ලාභ තියාගෙන වාහන විකුණලත් ඉවරයි පරණ වාහන වල 100ට 100ක් 200ක් ලාභ තියාගෙන විකුණපුවා දැන් 140ක් 150ක් විතර අතර ලාභයක් තියාගෙන තමයි විකුණන්නේ දැන් වාහන මිල දවසින් දවස ස්ථාවර වෙනවා මෙහෙම කියන්නේ කවුද වාහන තක්සේරුකරුවන්ගේ සභාපතිවරයා තමයි මෙහෙම කියන්නේ. අපේ රටේ වාහන ගැන කතා කරනකොට කවදාවත් වාහන ආනයනකරුවෝ කිව්වද මේ වාහන මිල අඩු වෙනවා කියලා. සමහරක් වෙලාවට ඉතින් කියා ගන්න බැරුව කිව්ව අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් හිතට එකම නම් හැමදාම කිව්වේ වාහන මිල වැඩි වෙනවා කියලා. SSCL බද්ද නිසා 2.5කින් චූටි වැඩිවීමක් වාහන වෙනවා කියලා තමයි වාහන ආනයනකරුවෝ කියන්නේ. හැබැයි කෝප් කමිටුවේදී ඒක එළි වුණා මේ වාහන මිල වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක. ආනෝල මිලට යම් කිසි බලපෑමක් සිදු වෙනවද? ඔව් අනිවාර්යයෙන්ම වැඩිවීමක් වෙනවා පොඩි වැඩිවීමක් 2.5මාරක් ඉතින් මම එකගේ ලක්ෂ 100ක වාහනයක් ලක්ෂ 2.5මාරකින් විතර වැඩි වෙනවා ඩීලර්ස්ලාට වාහන විල වැඩි කරන්න කිසි හේතුවක් නැහැ ඒ ඔයගොල්ලෝගේ පැත්තෙන් එහෙම ඇනලිසිස් එකක් තියෙනවද ඩීලර්ස්ලා වාහන ඕනේ ඒක දැන් කොහොමද ගවන්න තියෙනවනේ ඒක අර මිස්ටර් සෙනවිරත්න කිව්වා වගේ අර දෙකේ ඩිෆරන්ස් එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න ඉඩ තියෙනවා හැබැයි ලොකුවට 2.5ක් වැඩි කරන්න හේතුවක් නැහැ එහෙම වැඩි කළා තියෙනවද දන්නේ නැහැ තාම ඉෆෙක්ටිව් උන්නේ නැහැ තාම වැඩි උන්නේ නැහැ දැන් මේක අර පාවිච්චි කරන්න පුළුවන් ටැක්සි මේකක් යනකොට මිල වැඩි කරන්න ඒක බෑක් කරන්න පුළුවන් දැනට වැඩි කරලා ඇති කවුත් හැබැයි අපේ රටේ දැන් මොකද වෙලා තියෙන්නේ සමහරු පරණ වාහන වැඩි මිලට තාමත් විකුණන්න දානවා. එතකොට අලුත් වාහන වලට සමහරුන්ට මේ බද්ද වැටිලා දැම්ම ඉඳන්ම. හැබැයි ඕක 2026 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙනවා කිව්වේ. හැබැයි සමහරුන්ට දැම්ම ඉඳන්ම ඕක ක්‍රියාත්මක වෙලා. ඒ අතරෙදී වාහන සේල් කරන අය කියන දෙයක් මොකක්ද දන්නවද? වාහන මිල දැන් තිබුණටත් වඩා මිල අඩු වෙලා. මොකද දැන් වාහන වලට තියෙන ඉල්ලුම අඩු නිසා වාහන මිල දවසින් දවස ඔන්න අඩු වෙලා තියෙනවා කියලා තමයි සේල් කරන අයත් කියන්නේ. එතකොට වාහන මිල ගැන ඔන්න ඔහොම දෙයක් තියෙනකොට ලංකාවේ වාහන මිලට දැන් මොකද වෙලා තියෙන්නේ සමහරු හිතුවා මේ අයවත් එක්ක වාහන මිල අඩු වෙයි නැත්නම් වැඩි වෙයි හැබැයි දැන් පරණ වාහන දාලා තියෙන්නේ මෙන්න මේ මිල ගණන් වලට බලන්න අනිවාර්යයෙන්ම බලලා ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න අයවට කලින් ඇලියන් එක තිබුණේ කීයටද ඇලියන් 2010 සැප්තැම්බර් මාසෙට කලින් තිබුණේ ලක්ෂ 100න් උඩ ඊට පස්සේ ගිය මාසේ වෙනකොට ඔය වාහන ලක්ෂ 95ට 97ට වාගේ දාන්න පටන් අරගෙන තිබ්බා එතකොට තව සමහරු 90ට 95ට වාගේ දාන්න පටන් ගත්තා ඇලියන් එක සාමාන්‍ය ලක්ෂ 10කින් 15කින් මිල අඩු වෙලා තමයි දාන්න පටන් අරගෙන තිබුණේ. බහුතරයක් ලක්ෂ 95 96 වාගේ මිල ගණන් වලට තමයි දාන්න පටන් අරගෙන තිබුණේ. ඉතින් ඕකත් එක්ක අයවැයෙන් පස්සේ දැන් ඇලියන් කාර් වල මිල දාලා තියෙනවා 2010 වාගේ ඒවා සාමාන්‍යයෙන් කිලෝමීටර් ලක්ෂ 2ක් වාගේ දූපුවා ලක්ෂ 91ට 95ට 94ට වාගේ දාන්න පටන් අරගෙන තියෙනවා. ඔය අතර සමහර ලක්ෂ 80 ගණන් වලුත් දානවා එක්කෙනෙක් දෙන්නෙක්. අවුරුදු 15ක් විතර පරණ මේ වාහන ලක්ෂ 90ක් 95ක් දීලා ගන්නවද එහෙම නැත්තම් අලුතෙන් එන වාහනයකට යනවද කියන එක ඔයාලගේ අතේ තියෙන තීරණයක්. ලක්ෂ 50ක් 60ක් දීලා මේ අවුරුදු 15ක් විතර පරණ වාහනයක් ෆිනෑන්ස් එකක් දාලා ගන්නවා කියන්නේ තව අවුරුදු 5කට විතර ගෙවන්න ඒ ආයට ඉතින් දෙයියන්ගෙම පිහිට තමයි. සමහර ඉතින් ඔය අවුරුදු 15ක් විතර පරණ වාහන අරගෙන ඉවරලා ගමේ මිනිස්සුන්ගේ ඇස් වහකට වදින්න කියලා හිතාගෙන ඉවරලා දෙහි කෙඩි තුනකුයි මිරිස් කරල් තුනකුයි එල්ල ගන්නවා. මොකද ඉතින් ගමේ මිනිස්සුන්ගේ ඇස් වහකට වදිලා මේ වාහනය කැඩෙන්න පුළුවන්. එහෙම කතන්දර ගොඩක් අපේ රටේ තියෙනවානේ. හැබැයි ඒවා එල්ල ගත්තා කියලා ඔය අවුරුදු 15ක් විතර පරණ වාහන ගරාජ් ගානේ නතර කරන එක නම් ඉතින් නවත්තන්න හම්බෙන්නේ නැහැ ඕවට. ඔය අවුරුදු 15ක් විතර පරණ වාහන අරගෙන ඉවර වෙලා ටික කාලයක් ඕනනම් පදි ඊට පස්සේ ඉතින් ගරාජ් ගානේ දාලා ඉවරලා ඕවා ගොඩ දා ගන්නවා හැරෙන්න වෙන කරන්න නම් විකල්පයක් නැහැ. හරි දැන් බලමුකෝ ලංකාවේ වෙසෙල් එක මාර මාකට් තියෙන වාහනයක් වෙලා තියෙනවානේ. 2014 වාගේ වෙසෙල් එකක් ගිය මාසේ ලක්ෂ 93 විතර ඉඳන් දාන්න පටන් අරගෙන තිබුණා. හැබැයි ඔය වෙසෙල් එක ලක්ෂ 100න් උඩ තමයි දාලා තිබුණේ. හැබැයි මේ වෙනකොට මිල කොහොමද දාන්නේ?
මේ වෙනකොට 2014 වාය එකක් ලක්ෂ 85 ඉඳන් වාගේ දාන්න පටන් අරගෙන තියෙනවා. වෙසෙල් එකෙත් එක එක ග්‍රේඩ්ස් තියෙනවානේ. ඉතින් ඔය ග්‍රේඩ්ස් අනුව මිල ගණන් එහා මෙහා වෙන්න පුළුවන්. හැබැයි 2014 වෙසෙල් එක ලක්ෂ 80 ගණන් වලට බහැලා ඔන්න දාන්න පටන් අරන් තියෙනවා. බහුතරයක් ලක්ෂ 93 94 වාගේ අතර මිල ගණන් වලට තමයි මේ වෙනකොට දාන්නේ. මේ වාහනේ ඉතින් දුවලා තියෙන කිලෝමීටර් ගාන අනුව ඒ වගේම කන්ඩිෂන් අනුව ඉතින් ඔයාලා මිල ගණන් වෙනස් වෙනවා. හැබැයි ඉතින් දැන් 2014 වෙසෙල් එකක් ලක්ෂ 90 ගානකට ගන්නවද? එහෙම නැත්නම් BYD ලගේ ඇටෝ 1 එක ගන්නවද කියලා පොඩ්ඩක් ඉතින් හොයලා බලන්න. ඔය වාහනේ ලංකාවට එන්න කලින් නම් කට්ටිය කිව්වේ ලක්ෂ 65ට දෙනවා 70ට දෙනවා කියලා. හැබැයි මම නම් කිව්වා ඔය වාහනේ ලංකාවට ගෙනල්ලා මිල දානකම් ඕවා විශ්වාස කරන්න එපා කියලා. හැබැයි අද දාලා තියෙන ලක්ෂ 83ට. හැබැයි ඉතින් ලක්ෂ 83 නම් ඔය වාහනේ වටින්නේ නැහැ. මොකද අධික ලාභ තියාගෙන දෙන්න පුළුවන් කොයි වෙලේද ඔය ඕනම කෙනෙක් මිනිස්සුන්ට දෙනවා තමන්ගේ වාසිපතා. ඇත්ත කතාව ඕකයි. හැබැයි ඉතින් එහෙම කියලා ඔය වාහනේ මිලදී ගන්න නැතුව ඉන්නවද? නෑ. ඔය වාහනේ හොඳට මිලදී ගන්න කට්ටියක් ඉන්නවා. හරි ඒ කතාව වැඩක් නෑ. යමුකෝ Axio එක සාමාන්‍ය 2013 වා එකක් ලක්ෂ 86 50ට වාගේ දැම්මා මීට මාසයකට විතර කලින්. එතකොට අයවැයට කලිනුත් ඔය වාගේ මිල ගණන් වලට තමයි ඔය වාහනේ දාලා තිබුණේ. එතකොට දැන් අයවැයෙන් පස්සේ ඔය වාහනේ මිල කොහොමද දාලා තියෙන්නේ? සාමාන්‍යයෙන් 2013 වාගේ ලක්ෂ 84 ඉඳන් ලක්ෂ 89 ලක්ෂ 92 වාගේ අතර මිල ගණන් වලට ඔය වාහනයක් දාලා තියෙනවා. ඔය වාහන ලක්ෂ 100න් පල්ලෙහා බහින්න නැතුව සෑහෙන කාලයක් අල්ලන් හිටපු වාහන තමයි දැන් කොහොම අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඇක්වා එක 2015 2016 වායේ කියන්නේ ඉතින් අපි දන්නවා ලංකාවේ ඉතින් හොඳ මාකට් එකක් තිබුණු කාර් එකක්. ඔය වාහනේ ලක්ෂ 70 ගණන් 80 ගණන් වලින් තමයි ගන්න තිබුණේ ගිය මාසෙට කලිනුත් ගිය මාසෙත්. ඉතින් මේ මාසේ මේ වෙනකොටත් ඕක ලක්ෂ 70 ගණන් 80 ගණන් වලට තමයි තාමත් දාලා තියෙන්නේ. දැන් සමහරු හිතුවනේ ඔය පරණ වාහන මිල වැඩි වෙයි කියලා. නෑ. සමහරක් මාකට් එකේ අර රැඳිලා තියෙන වාහන ඒ තිබුණු විදිහටම මිල තියෙනවා. සමහරක් අය ඉතින් ඕවා මිල වැඩි කරලා දෙන්න ගලනවා. හැබැයි ඉතින් ඕවා ගන්නෙ නෑ දැන් මිනිස්සු ලොකු මිල ගණන් වලට. මොකද ඔය මිල යට කරනකොට 2014 15 වාගේ අවුරුදු 10ක් විතර පරණේවට හැබැයි අලුත් එකක් ගන්න පුළුවන් ඒ මිලට. එතකොට විට්ස් එකට මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් 2017 2018 වාගේ ගිය මාසෙට කලින් සාමාන්‍යයෙන් ලක්ෂ 78ට ලක්ෂ 74ට වාගේ ඕකේ මිල දාලා තිබුණා. සාමාන්‍යයෙන් 2018 වා එකක් ලක්ෂ 79ට 80ට 82ට වාගේ මිල ගණන් දාලා තිබුණා. හැබැයි ඉතින් ඕවා ලක්ෂ 90ට 95ට ගියපුවා තමයි ඔහොම දාලා තිබුණේ. මේ වෙනකොට කොහොමද මිල දාන්නේ? මේ වෙනකොට මිල දානවා ලක්ෂ 77 79 82 වාගේ අතර මිල ගණන් වලට දාලා තියෙනවා. හැබැයි ඉතින් බොහෝ පිරිසක් තාමත් ලක්ෂ 80 ගණන් වලින් තමයි ඔය 2017 2018 විට්ස් එකක් දාන්න පටන් අරන් තියෙන්නේ. ඇත්තටම 2017 2018 විට්ස් එකක් ලක්ෂ 80ක් දීලා ගන්න ඕනේද? විට්ස් එක ගැන ඔයාලට හිතන දේ කමෙන්ට් කරගෙන යන්නකෝ. ප්‍රියස් කාර් එක ගත්තාම 2013 වාගේවා ලක්ෂ 100න් උඩ දාපුවා. හැබැයි ගිය මාස වෙනකොට ඔයා ලක්ෂ 100න් පල්ලෙහාට මිල වැටිලා තිබුණා. එතකොට මේ වෙනකොට 2013 වාගේවා ලක්ෂ 97න් වාගේ දාන්න පටන් අරන් තියෙනවා. නමුත් බහුතරයක් 2013 2014 වාගේ ප්‍රියස් එකක් දාන්න පටන් අරන් තියෙන්නේ ලක්ෂ 100න් උඩ. දැන් ලක්ෂ 100ක් විතර දීලා ඔකක් ගන්න ඕනේද? ලක්ෂ 100න් පල්ලෙහා තියෙන අලුතෙන් එන වාහන මොනවද? වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. ලක්ෂ 100ක් විතර දීලා අවුරුදු 10ක් විතර පරණ හද්ද ගහපුවා ගන්න එපා දෙයියනේ වැඩක් නැහැ. Honda Grace එක 2015 ආයේ ගිය මාසේ වෙනකොට සාමාන්‍ය ලක්ෂ 87 88 93 වාගේ මිල ගණන් වලට ඕවා දාලා තිබුණා. එතකොට 2017 වාගේ ඒවා ලක්ෂ 97ටත් දාලා තිබුණා ගිය මාසේ වෙනකොට. එතකොට මේ වෙනකොට දැන් ලක්ෂ 86 ඉඳන් දාන්න පටන් අරන් තියෙනවා. සාමාන්‍ය 2017 වාගේ ඒවා ලක්ෂ 94ටත් ඔන්න දාන්න පටන් අරන් තියෙනවා. ඒ ASSIE ඉතින් වැඩි මිලට එහෙම ගත්තු අය තාමත් ඉතින් ඕක ලක්ෂ 100න් උඩ තමයි හැබැයි ඉතින් දාන්නේ. ලක්ෂ 90 ගණන් වලින් ටික දෙනෙක් දානවා 80 ගණන් වලින් ටික දෙනෙක් දානවා. ඔහොම තමයි ඉතින් ඔය වාහන වල මිලත් දාගෙන යන්නේ. අර ඉක්මනින් වාහනේ දෙන්න ඕන අය මේ වෙලාවේ කරන්නේ ටක් ගාලා ලක්ෂ 10ක් 15ක් මිල අඩු කරලා දාපු ගමන් ශනික ඔය වාහනේ ඔන්න කවුරු හරි ගන්නවා. ඉතින් එහෙම කරන අයත් ඉන්නවා. හැබැයි තව දෙයක් කියන්න. දැන් ඔය පාවිච්චි කරන්න ඔය වාහනයක් කවුරු හරි කෙනෙක්ගෙන් ඉල්ලනවනම් ඒ මිනිස්සයා යම් කිසි මුදලක් අඩු වෙලුවාම දෙන්නේ නැහැ. මේ වාහනේ අච්චරක් වටනවා මෙච්චරක් වටනවා මේ වාහනේ අරහෙ විකිනෙන්න මෙහෙම මෙහෙ විකිනෙන්න මෙහෙම කියලා බයිලා ගොඩාක් ගහනවා. හැබැයි සේල් කරන කෙනෙක් වාගේ ගිහින් ඉවරලා ඔය වාහනේ කන්ඩම් කරලා මිලක් කිව්වනම් අන්න ඒ මිලට සමහරු ඔය වාහනේ එයාට විකුණනවා. හැබැයි අර ගන්න ආපු මිනිස්සයා ඊට වඩා තව ලක්ෂ 2-3ක් හරි වැඩිපුර තමයි ගන්න හැදුවේ. හැබැයි ඉතින් අවසානට අර සේල් කරන කෙනාට ඒ වාහනේ විකුණලා අර කලින් ගන්න ආපු කෙනාටත් වඩා අඩු මිලට. ඉතින් ඒ නිසා තමන් විකුණන වාහනේ කවුරු හරි පදින්න ගන්නවා නම් ඒක සාධාරණ මුදලට දෙන්න. මොකද සමහර සේල් කරන අය ඇවිල්ලා ඉවරලා ඕක තවත් කන්ඩම් කරලා මිල අඩු කරලා තමයි එයාලා අරන් යන්නේ. එයාලා අරන් ගිහින් ඉවරලා මොකද කරන්නේ? එයාලගේ සේල් එකේ සාමාන්‍ය යන මිල කොහමද කියලා බලලා යම් කිසි ගානකුත් තියාගෙන එයාලා විකුණනවා. ඉතින් එයාලට ඒක බැනලා වැඩක් නැහැ. මොකද ඒක එයාලගේ රැකියාව. ඉතින් වැගන්
වැගන්නාර් ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. මොකද මම වැගන්නාර් ගැන වෙනම වීඩියෝ එකක් කතා කරා. වැගන්නාර් නම් ඉතින් දැන් අර තියෙන මිලටත් වඩා සෑහෙන අඩු මිලකට තමයි යන්නේ. සමහර ඉතින් ඔය 2014 වැගන්නාර් දැන් ලක්ෂ 50න් අඩුවක් දාලා තිනවා. සාමාන්‍ය 2018 ඒ වගේවා සමහරු ඉතින් ඔන්න ලක්ෂ 70 ගණන් වලටත් දානවා. හැබැයි ඉතින් ඒව නම් ගන්න එපා. ලක්ෂ 58යි ගණන් වලින් හිටන් සමහරු දාගෙන යනවා. ඉතින් ඒ නිසා මම වැගන්නාර් ගැන වැඩි කතා කරන්නේ නැහැ. බජට් වාහන අතර හොඳ තැනක් ගන්න වාහන යන්නේ අපේ රටේ ඉන්දියන් ඇල්ටෝ එක. ඇල්ටෝ එකට මොකද වෙලා තියෙන්නේ? දැන් ඕක අයවැය කියන්න කලින් ගිය මාසෙත් සාමාන්‍යයෙන් ලක්ෂ 34ට 35ට තිබුණා. දැන් අයවැය කියලා ඉවරලා මේ වෙනකොට ඔය වාහනේ මිල දාලා තියෙන්නේ තාමත් සාමාන්‍යයෙන් 34ට 35ට තමයි ඔය වාහනේ ඔය මිල දාලා තියෙන්නේ. හැබැයි ඉතින් ලක්ෂ 45ට 47ට දාපුවා තමයි දැන් ඔහොම මිල අඩු වෙලා තියෙන්නේ. සමහරක් තැන්වල ලක්ෂ 32ට 33ට සමහරු දාලා තියෙනවා. හැබැයි එහෙම වාහන දාලා තියෙන සාමාන්‍යයෙන් 100ක් ගත්තොත් ඒකෙන් 3-4 දෙනෙක් තමයි අනිත් ඔක්කොම දාලා තියෙන්නේ 30 ගණන් වලින්. මොකද අපේ රටේ ෆ්‍රී ඇඩ් දාන්න දෙනවනේ වාහනවල. එතකොට මොකද කරන්නේ? ඒ සයිට් වලට ගිහින් බලපුවම ඇල්ටෝ එක දාලා තියෙන්නේ මේ මිලට. කියලා ඉවරලා ඔක්කොම දාන්නේ පොදුවේ ඔය මිල ගණන් තමයි. ඒ අතරෙදි ඇත්තටම වාහනේ තියෙන කෙනෙක් හදිස්සිය විකුණන් ගන්න ඕන කෙනෙක් මේ වාහනය දෙන්න අවශ්‍යතාවය තියෙන කෙනෙක් එයාට අක් ගාලා අඩු මිලක් දාලා විකුණනවා. එතකොට මොකද කරන්නේ? ශනික ඔය වාහන විකිනෙනවා. ඔය අතරේ ඉන්නවනේ අර වැඩි කාලේ ඇල්ටෝ ගත්ත අය. අන්න එයාලා ඉතින් තාමත් ලක්ෂ 40 ගණන් වලින් දාගෙන යනවා. ඇත්තටම ඉතින් ලක්ෂ 40ක් දීලා ඇල්ටෝ එකක් ගන්න එපා. කිසි වැඩක් නැහැ. පර්ස් එකට වාසිය ඇති, හැම අතකින්ම වාසිය ඇති. හැබැයි ඕක ලක්ෂ 40ක් වටින්නේ නැහැ. අනිත් එක ඉතින් ලක්ෂ 20ක් විතර ෆිනෑන්ස් දාලා ඕක තව අවුරුදු 5කට විතර ගෙවන්න ගන්නවා නම් ඒ මෝඩ පුත්තලන් වැඩේ කරන්නත් එපා. මොකද ඕකේ ෆිනෑන්ස් එකත් ගෙවලා වැඩිපුර ගෙවන මුදලයි ඔක්කොමත් එක්ක බලපුවාම තව අවුරුදු 5කින් ඔය වාහනේ ඔය කියන මිල කොහොමත් වටින්නේ නැහැ. එතකොට දැන් ගොඩක් දෙනෙක් කියනවනේ වාහන මිල වැඩි. දැන් අර 102මාර ගහපු කට්ටියන්ට දැන් ඒකත් ගහලා දැන් එයාලා වැඩි කරලා දෙන්න හදනවනේ. හැබැයි ඇත්තටම අයවැය කියන්න කලින් තිබුණු වාහන මිලයි අයවැයට පස්සේ වාහනවල මිලයි කිසිම වෙනසක් නැහැ. අර අඩු වෙච්ච විදිහටම සමහර වාහන තියෙනවා. දැන් සමහර වාහන විකුණන්න දාන ඒවා තිබුණු මිලටත් වඩා ලක්ෂ 2ක් 3ක් 4ක් විතර අඩුවෙන් තමයි විකුණන්න දාන්න පටන් අරගෙන තියෙන්නේ. අපේ රටේ මිනිස්සු කොහොම හරි බය කරලා නිකන් කලඹලා ඉවරලා මිනිස්සු කොහොම හරි වාහන වැඩි මිලට විකුණ ගන්න හැදුවට හැබැයි දැන් නම් ඒ දේ කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද දවසින් දවස වාහන මිල යම්කිසි අඩුවීමක් තමයි දක්නට තියෙන්නේ. අනිත් එක ඉතින් ලක්ෂ 60ක් විතර දීලා ඉවරලා පරණ වාහනයකට යනවට වඩා ගන්න අලුත් වාහන තියෙනවා. ඒ වාගේ වට යන්න තමන් හිතන වාහනේ නොවෙන්න පුළුවන්. හැබැයි තමන්ට අරගෙන බය නැතුව අවුරුදු 8ක් 10ක් පදින්න පුළුවන් වෙන වාහනයක් වෙන්න පුළුවන්. ඉතින් දවසින් දවස වාහන මිල සාධාරණයක් වෙන්න ඕනේ. ඇත්තටම මේ වාහන මිල වැඩි. මොකද අධික ලාභ තියාගෙන තමයි වාහන විකුණන්නේ. හැබැයි ඉතින් අධික ලාභ තියාගෙන වාහන විකුණුවාට අවශ්‍යතාවය අනුව අධික මිල ගණන් වලට ඔය වාහන ගත්ත මිනිස්සු පිරිසක් ඉන්නවා. හැබැයි ඉතින් එයාලට සාධාරණයක් වෙන්න ඕනේ. ඒ නිසා ඉතින් වාහන මිල යම්කිසි සාධාරණයක් වෙනවා නම් හැමෝම කැමතියි. ඔය මොන දේ කිව්වත් වාහන මිල සාධාරණ වුණොත් වාහන බිස්නස් එකම වැඩි වෙනවා. එතකොට ඔය වාහන සේල් වල ගොඩ ගහගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මිනිස්සු සාධාරණ මුදලට ගන්නවා. හැබැයි ඉතින් මිල අසාධාරණ නම් මිනිස්සු ඔය වාහන ගන්න නැතුව ඉන්නවා. ඉතින් සේල් වල ඔවා තියාගෙන තමයි ඉන්න වෙන්නේ. එතකොට ඉතින් එයාලට ඔය වාහන කොහොම දෙන්න වේද කියලා ඉතින් හිතා ගන්නත් බැරි වෙයි. ඉතින් වාහන හීනයක් තියෙන අය හොඳට හොයලා බලලා සාධාරණ මුදලට වාහනයකට යන්න. ඉතින් ඔන්න නොවැම්බර් මාසේ වාහන මිල ඔන්න ඔහොමයි වෙලා තියෙන්නේ. අපි බලමු ඊළඟ මාසවලදී කොහොමද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.